තේ තුන්නක් පාට ගෑවිකසේ කොඩුව ආකාශයේ විදිහට පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළු සෙල්වා කියා ගෝල් ෆෝට් එකට ආවා සීතලෙන් මම හිතේ ගෝල් ෆේස් ආවේ කියලා පාළු වූ මාදේ කවුරුද තනිමෙකුවේ හායි නෙමෙයි මම බයි කියපා ෆිල්ම් එක බලන අතරතුර යා මෙතෙන් කවුඩාන් වෙන වෙනවා හරිද එතනම සතුටුයි මමගේම මොංගල් ඩයල් ටිකක් හම්බෙච්ච එකකට oh dear oh my god මම දැන් මේ වලොග් එකට දාන්නේ කොහොමද කියපන්කෝ ඇයි රෙකෝඩ් කරනවද क्या करना है तो प्यार कर जिद पूरी फिर एक बार कर कमले वे कमले हेलो मम तोर्मी आज व्लॉग එක මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක. ඉතින් අද අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඩිසයිඩ් කරන් තිබ්බේ ගෝල් ෆෝට් එක. ඉතින් අපි බලමු අද දවස් ඇතුළත අපි මොනවද කරේ කියලා. අපි බර්ත්ඩේ එකේ බර්ත්ඩේ කේක් එක ගන්නවා PNS එකට. ඉතින් අපි කේක් එක අරන් කිරීම යන්නේ ගෝල් ෆෝට් එකට. ඔලින් අපි පාර මාරු වෙලා ඉමු. දැන් අපි යාළුවෝ ටික එකතු කරගමු ෆෝට් එකට හිටියම යාගේ මම හිතන්නේ මේ මීටින් අවුරුද්දකට පස්සේ යාළුවෝ ටිකත් එකතු කරන් අපි දැන් මේ ඉන්නේ ගෝල් ෆෝට් එකට. ගෝල් ෆෝට් එකේ ගොඩාක් ඇවිදින තැන් තියෙනවා. ඒක නිසා වෙනම ලොග් එකකින් මම ගෝල් ෆෝට් එකේ වීඩියෝස් ගන්නම්. hello guys අපි ගෝල් ෆෝට් එකට ආවා මම හිතේ ගෝල් ෆේස් ආවේ කියලා අයියෝ මේ පේනවනේ ලොක් කරන පීපල්ස්ලා හෙලෝ ඔයාගේ මොකද YouTube channel එකේ නම subscribe කරන්න ළමයි බර්ත්ඩේ එක අපිට ඉස්සරහට පොඩි වැඩකට ගියා. දැන් කෝල් දෙනවා අපිට කොහෙද ඉන්නේ කියලා. දැන් අපි යමු කොහේ බලන්න. ඔන්න බර්ත්ඩේ එකේ කේක් එකක් කැපුවා යාළුවොත්ම විදියකට. ලේඩිල්මින් රවින්දාරුගේ හලම එපායලා වල දැන් අනේ මේ මගේ සුදු පාටිට මුක් කියන්න එපා ස්ටේටස් බේටිගේ මම පුදුම විදියට එයාගේ ඒව තමා දාන්නේ FB එකට ගියා ස්ටේටස් එකට ගියා රවින්දාරුක එක්ක ඔයාගේ ඔෆිෂියල් එකේ දාපේගේ හරි ස්ක්‍රීන්ෂොට් එක මම FB මේව කරමුද කොහේ පොඩ්ඩක් රීච් කින් තිබ්බා පහයි ගානක් හිටුනේ ඕ ඒකේ views මොකද්ද මේ සීන් එක කියලා මගේ කලින් ව්ලොග් එක බලපු කෙනෙක් නම් දන්නවා ඇති. හැන්දෑ කොන්සර්ට් එක තිබ්බා ඔක්තෝබර් 6 වෙනිදා. මම ඒකට ගිහින් රවින්ට මල්දීපයකට තමයි මේ ළමයි යාළුවෝ පිහිලු කරන්නේ. බල්ලෝ මම දැන් මේ වලොග් එකට දාන්නේ කොහොමද කියපන්කෝ ඇයි රෙකෝඩ් කරනවද මේ බලන්න මගේ එකත් එක්කම බොනවා මේ මිනිස්සයා ඔක්කොම අතට දාන්න මේ වගේ යාළුවෝ ආල්ටත් ඉන්නවද එපා අපි කාපු බීපු තරම තව ආගේ කන්න අදහසක් තියෙද මිනිස්සුන්ට කොච්චර කෑවත් මදි මේ බල කේක් එකකුත් කෑවා පල්කිරි ගත්තා ඊට පස්සේ ජූස් ගත්තා ඔය මේ ඔය තම්මේල් එකේ දාන හොඳ ෆොටෝ එකක් ගහගන්න ගහමු යා මට ගහලා දෙන්න ෆොටෝ එක ෆොටෝ එක දෙන්න තම්මේල් එක රුපියල් 10යි ඕකේ මගේ අනාගත YouTube මැනේජර් මොකද්ද ඔයාට උපන්දිනේ දවසේ මොකද්ද ඔයාට හිතෙන්නේ මට හිතෙනවා මම නිකන් ෆ්ලවර් ගර්ල් කෙනෙක් කියලා seriously yes ඉන්න නැත්නම් ඔයාට මාව ලස්සන පේන්නේ නැද්ද බැරි නෑ මං කොහොමද එහෙම ලස්සන නෑ ඉතින් මම නෑ මං කොහොමද ස්ටේටස් දාන්නේ කියන්නකෝ oh my god my princess අම්මෝ අර සිට් ටිකක් යනවා මට බෑනේ නූඩි සතුටු වෙලි වජා මේ වගේ පිස්සෙක් හම්බුනේ එක හොඳ මෙහරංග මේ දැන් පුපලංග
උඹට මොකද දැනෙන්නේ මේ වගේ ගොන්න අම්බිය දෙන්නේ කම්බ වෙච්ච එක ගැන? ඈ මොකද්ද උඹට දැනෙන්නේ? එතරම් සතුටුයි. මමගේම මොංගල් ඩයල් ටිකක් හම්බෙච්ච එක ගැන. Oh my god. මේ යාළුවා හම්බුනෙත් මට එදාම ඩිල්මිගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකේදී. ඉතින් හරිම හොඳ යාළුවෙක්. යා රුහුණ කැම්පස් එකේ ඉගෙන ගන්නවා දැන්. අපිටම ගැලපෙන යාළුවෙක්. මම ඩිල්මිට බර්ත්ඩේ ගිෆ්ට් එක විදියට දුන්නේ ආටිෆිකල් ෆ්ලවර් බොකිට් එකක්. ඒකට හේතුව ඩිල්මි රවින් තවරුකට මම මල් දෙනවා කිව්වට පස්සේ යා කිව්වා මට තමා දෙන්න බැරි අර කැමේ කියලා කිව්වා. ඊට පස්සේ මං හිතුවා මෙයාටත් බර්ත්ඩේ ගිෆ්ට් එක විදියට ෆ්ලවර් බොකිට් එකක් දෙනවා කියලා. දැන් අපි කොහෙටද යන්නේ? හයියෙන් කියපන්. කන්නයි යන්නේ. ඊට පස්සේ අපි යනවා. ෆිල්ම් එකක් බලන්න. ෆේමස්. ඒ වගේම සුදු මහත්තයගේ සින්දුවක් තියෙනවා ඒකේ. බලමු වගේ රියැක්ෂන් එක මොන වගේ වෙයිද කියලා ඒ වෙලාවට. මට ආයේ ඕන සෝන් එක. ඔන්න අපි ගෝල් ෆෝට් එකෙත් ඇවිදලා ලන්ච් එක ගන්න කොත්තු ක්‍රීඩ් එකට ආව. මේක ළඟ තමයි ඕපන් කරේ. මේක තියෙන්නේ ප්‍රින්ස් සිනමා හෝල් එක ළඟම. ඉතින් ඔන්න අපි ලන්ච් එකත් අරගෙන අපිට පරක්කු වෙලා එකයි 30ට ෆිල්ම් එක මම හිතන්නේ අපි එකට විතර මෙතෙන්ට ආවෙත්. ඔන්න ඒ 30ට මෙතන ගේම් ප්ලේ කරන්න අරන් මේවා තිබ්බා. අපි එච්චර වෙලාවක් තිබ්බේ නෑ අපිට. ඒක නිසා අපි කාලා ඉක්මනට ගියා ෆිල්ම් එක බලන්න. පැය භාගයක් අපිට කාලා යන්න ඔක්කොම කරන්න තිබ්බේ. ඒ නිසා අපිට කාලා ෆිල්ම් එක බලන්න ගියා. වයිඩ් බස් එකේ මං යන්න ඕන ISK එකේ හලෝ. 4:50. බෑ බං කරදරේ බස් එක කියන්න ඕනේ. අරගෙන ගියාම ගෙදර ළඟ වහලේටවත් කියලා. මෙහාට මේ දෝතියන් හැරෙන්න කන්න. ලන්ච් එකත් අරගෙන අපි ඉක්මනට යනවා ෆිල්ම් එක බලන්න. පෝ බම් මගේ එකට අමතරානන්දේ පත් කළ ඇය ප්‍රනීති වරන්ට ශ්වේත සමේරට නුඹේ පාළුම කාලා සේත වලාවෝ ගැවසීලා කාමරට ආල කතා ඇයිත කියලා ඇදිවසාවි මුතුමානා කියන්නකෝ මේක වර්ෂ 3 ආදරේ කියලා තියෙන්නේ මට විතරද මම හිතන්නේ කියන්නේ බලන්න පොඩි ගහන්නේ ඉතිකොල්ලු. වෙන කාටවත් ආදරේ කියලා නෑ. අඩේ පොඩි කැම්පස් එකේ කොක්කේ. මගේ හොඳේ තියෙනවා ඕ දෙන්නේ. බලපන් උතාම අයිසිදාන. I love you. I love you too. I love you more. I love you, Praniti! संसारे बलमन हेला सुयान वेला मार्द यस्मंद इकमन वेला ये मंगलवाम मागे दिया ये मंगलवाम मागे दिया ये मंगलवाम मागे दिया
ආසාලේ මස රුප්‍රේමි මොගේනද නිවසන්නේ කොමයි සනගති මගේ නීරා මදෙරුනා මවේ අයගෙන් සරාකේෂා ආනේ මසන්තකේ වැහෙනා නොවේ සීමා නොවේ වේමා නුරා සිගිනේ නුරා පානා උයදෝ මේ ඉල්තුවේ මාසා මේ ප්‍රේමගේ මගේ තෙලී ලෝකාලේ එලියා දිස්නේ සිනාවානේ එලී मैं दुनिया में हरने वाससलो वासनाने तेरे दीना मैं संगाए रंगे माधवनावे प्रेमे दीना मत आए ගැහැණියකගේ හදවත කියන්නේ මේ ලෝකයේ වඩාත්ම සංවේදී දේවල් වලින් එකක්. ඔය පිරිමි කියන්නේ මං වශී වුණේ ඔයාගේ කටහඬට, හිනාවට, ඇස් දෙකට, කතා කරන විදියට, එහෙමත් නැත්නම් ඇවිදින ලතාවට කියලා. හැබැයි ගැහැණියක් ආදරය කරන්නේ සම්පූර්ණ මනුෂ්‍යයාටමයි. එතනදී මම කිව්වේ තාර කළු පාට මිනිහෙකුගේ හදවත නිර්මලම සුදු පාටයි කියලා. පොර පාට ඇස් දෙකක් තියෙන මිනිස්සෙකුගේ දැස් සැබෑ ආදරේ තේරුම් ගන්නවා කියලා. ෆිල්ම් එක බලනකන් දන්නේ නැහැ මේකේ ලාස්ට් සීන් එක ෂූටින් කරලා තියෙන්නේ ගෝල් ෆෝර්ට් වල. මේ නීර මූවි එකේ බලාපොරොත්තු වෙන්නේ නැතිම අවසානයක් තමයි තිබුණේ සෑඩ් එන්ඩින් එකක්. දුක හිතෙන අවසානයක් තිබුණේ. හැබැයි එහෙම අවසානයක් වුණ එක හොඳයි කියලා හිතුණා. පළවෙනිම මූවි එක මේක මට එහෙම දැනුණා. ඒ වගේම ලංකාවේ මෑත කාලේ බිහි වුණ හොඳම මූවි එකක් කියලා මට මේක කියන්න පුළුවන්. ඒ වගේම නීර මූවි එක බලලා මගේ අදහස කියනවා නම් නීර බලපුව මට කියන්න තියෙන අඬන්න බලාගෙන මේ නීර ෆිල්ම් එක බලන්න යන්න. මොකද මේ ෆිල්ම් එක බලනම ඇඬෙන්න තියෙන අනිවාර්යයෙන්ම ඇඬෙනවා. කඳුළු එන්නේ ඔයාට උනා කඳුළක් ගේන්නත් අපේ හිත එච්චරට මෙලෙක් කරන්නත් මේ මූවි එකට පුළුවන්. ඒ වගේම ආදිරීති ගැහණියක් සංවේදී වෙන විදිය Tamanට අගයක් නොලැබෙන තැනකින් අයින් වෙන තරම් ගැහණියක් ශක්තිමත් වෙන්නත් ඕන සහ ආදරය ඇතුලේ අවංකභාවය කොච්චරනම් වටිනවද කියලා මේ ෆිල්ම් එකේ හරි ලස්සනට අපිට පෙන්වනවා. ඉතින් මට ආයෙත් කියන්න තියෙන්නේ මම බලපු ලංකාවේ බලපු හොඳම මූවි එකක් කියලා මේ නීර මූවි එක කියන්න පුළුවන්. මේ නීර මූවි එක බලන්න නැති ඔයාලට මට කියන්න තියෙන මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනම මූවි එකක්. එච්චරට මේ මූවි එකේ වැඩි දෙයක් තියෙනවා අපේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක්. ආදර්ශයක් මේ මූවි එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා මේක බලන්න වටිනම කියලා හිතෙන මූවි එකක්. අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරිශෝක භාවනා මාදලා පය පැටලි